Hi friends, welcome back to my channel. ඉතින් අද වීඩියෝ එකෙන් මම ඔයාලත් එක්ක කතා කරන්නේ මෙන්න මේ gluta collagen එක ගැන. ඉතින් අද වෙද්දි ලංකාවේ ගොඩාක් අය මෙන්න මේ gluta collagen pink එක පාවිච්චි කරනවා. ඉතින් මේ ගොඩක් කට්ටියට රිසල්ට් තියෙනවා කියනවා. පළක්කට රිසල්ට් නැහැ කියනවා. මේ වෙද්දි ලංකාවේ online shops වල ගොඩක්ම sell වෙන product එකක් තමයි මෙන්න මේ gluta collagen එක කියලා කියන්නේ. ඉතින් මමත් හිතුවා මෙන්න මේ gluta collagen එක use කරලා බලන්න ඕනි කියලා. ඉතින් අද මේ වීඩියෝ එකෙන් මම කතා කරන්නේ මෙන්න මේ gluta collagen pink එකේ මට තිබ්බ රිසල්ට් මොනවද කියලා. ඉතින් මෙන්න මේ gluta collagen එක නිෂ්පාදනය කරන්නේ තායිලන්ඩ් වල. ඉතින් මට මේක ගෙනල්ලා දුන්නේ තායිලන්ඩ් වල ඉන්න මගේ යාළුවෙක්. හැබැයි ඔයාලා මේ gluta collagen එක ගන්න කලින් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක ඉවර වෙනකම්ම බලන්න. මේ වීඩියෝ එක ඉවර වෙනකම් බලලා ඔයා තීරණය කරන්න gluta collagen එක ඔයා ගන්නවද නැද්ද කියලා. ඉතින් මේ gluta collagen pink එකේ එන්නේ මෙන්න මේ වගේ sachet packets තමයි එන්නේ. දැන් මම මේක පාවිච්චි කරලා දැන් දෙවෙනි පැක් එක මගේ මේකේ තව ඉතුරු වෙලා තියෙන්නේ පැකට් 4ක් වගේ පුංචි ප්‍රමාණයක් ඉතුරුලා තියෙනවා. මම මේක මාස දෙකකට ආසන්න කාලයක් මම මේක පාවිච්චි කළා. තාම ඉවර නැහැ. දැන් මේකේ අලුතෙන් පැකේජ් එක එන්නේ මේක වෙනස් වෙලා මම ඒකේ ෆොටෝ එකකුත් මෙතනින් දාන්නම්. මේ මම පරණ ස්ටොක් එකෙන් ගත්ත ඒවා ටික තමයි මගේ මේ තියෙන්නේ. ඉතින් මේ කොලජන් එකේ මෙන්න මේ විදිහේ sachet packets තමයි එන්නේ. මේකේ ග්‍රෑම් 10ක් අන්තර්ගත වෙලා තියෙනවා මෙන්න මේ sachet packet එකේ. ඉතින් මේක ඔයාලට උදේට හිස් බඩ ෆුල් වතුරට තමයි දිය කරලා බොන්න කියලා මගේ යාළුවා නම් මට කිව්වේ. සහ මේකේ එහෙම සඳහන් වෙලා නම් නැහැ කූල් වතුරට මික්ස් කරලා බොන්න කියලා. මේක එහෙම සඳහන් වෙලා නැහැ. නමුත් මේක මට දීපු මගේ යාළුවා මට කිව්වේ කූල් වතුරට මික්ස් කරලා උදේ පාන්දර හිස් බඩ බොන්න කියලා. ඉතින් ඒ විදිහට මම එක දිගට දවස් 15ක් විතර කූල් වතුරත් එක්ක මම බිව්වා. හැබැයි සාමාන්‍යයෙන් මට පීනසේ තියෙන කෙනෙක්. ඉතින් ඒ නිසා මට කූල් වතුර එක දිගට පාවිච්චි කරන්න බෑ. අනිත් එක උදේ පාන්දර නැගිටලා කෝල් වතුරත් එක්ක බොනකොට මට මේ කෂින් යන වෙලාව මට ආපහු පීනස් තත්ත්වයක් ඇති වෙන්න ගත්තා. ඉතින් ඒ නිසා මම කෝල් වතුර බොන එක නම් නතර කරා. මම සාමාන්‍ය වතුරට තමයි සාමාන්‍ය ඇල් වතුරට තමයි මික්ස් කරලා මම මේක එක දිගට පාවිච්චි කළේ. ඉතින් ඔයාලත් මේක පාවිච්චි කරනවා නම් කෝල් වතුරට මික්ස් කරන්න එපා. සාමාන්‍යයෙන් කොහොමත් ඇල් වතුරට මික්ස් කරත් එකයි. මොකද අපේ උදේ පාන්දර ඇල් වතුරත් හරිම සීතලයි. ඉතින් ඒ නිසා ඔයාලට ඇල් වතුරට මික්ස් කරලා මේක බිව්වා කියලා එහෙම කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. මම ඔයාලට මේක දැන් පාවිච්චි කරලා පෙන්නන්නම්. මෙන්න මේ වගේ වීදුරුවකින් හරියටම වතුර මේ වගේ භාගයක් අරගන්න ඕනි. මේ විදිහට දාන්න. මේ විදිහට මික්ස් කරගන්න හොඳට. මේ තියෙන්නේ ඒකේ කලර් එක. රෝස පාටට හුරු කලර් එකක් තමයි තියෙන්නේ. ඉතින් මේක ඔයාලට කිසිම අපිරියාවක් නැතුව බොන්න පුළුවන්. හරිම රසයි. හරියට බීම් එකක් බොනවා වගේ. සාමාන්‍යයෙන් ඔයාලට උදේ පාන්දර එක දිගට බොන්නකොට දවසක් හරි මගේ ඇරුණා නම් ඔයා අනිවාර්යයෙන්ම එදා දවසේ රාට අනිවාර්යයෙන්ම මේ gluta collagen එක නිදා ගන්න කලින් මේ gluta collagen එක බොන්න. ඊට පස්සේ ආයේ පහවදා උදේට ඔයාලට සුපුරුදු විදිහට මේ gluta collagen එක පාවිච්චි කරගෙන යන්න පුළුවන්. ඉතින් මම දැන් ඔයාලට කිව්වේ gluta collagen එක කොහොමද පාවිච්චි කරන්නේ. ඒ ගැන විස්තර තමයි මම කිව්වේ. හැබැයි මම ඔයාලට කිව්වේ නෑනේ මට ලැබුණු රිසල්ට් මොනවද කියලා. ඉතින් මම ඇත්තම කතාව තමයි කියන්නේ. මේ collagen එකට මම ආස නෑ. මම මේ collagen එකට ආස නෑ. සාමාන්‍යයෙන් මේ collagen එකකින් ඔය ගොඩාක් කට්ටිය කියන තරම් රිසල්ට් එකක් ලැබෙන්නේ නෑ. ඔය කට්ටිය සේල් කරන කට්ටිය ගොඩාක් අය කියනවා මාර ලස්සනට සුදු වෙනවා එහෙම කියලා කියනවා. ඉතින් එහෙම රිසල්ට් එකක් නම් ලැබෙන්නේ නෑ. ඉතින් මම මේ කියන්නේ මගේ ඇත්තම අත්දැකීම් සහ දැන් මගේ යාළුවත් පාවිච්චි කරනවා. මගේ යාළුවෝ කීප දෙනෙක්ම පාවිච්චි කරනවා. එයාලගේ අත්දැකීම් සහ මගේ අත්දැකීම් එකතු කරලා තමයි මම ඔයාලට මෙන්න මේ වීඩියෝ එක අද අරන් ආවේ. ඉතින් මේ gluta collagen එක ඇත්තටම මට නම් එහෙම මේ සුදු වෙනවා කියන එක වෙන්නේ නැහැ. අනිත් එක තමයි collagen එකකින් කවදාවත්ම සුදු වීමක් බලාපොරොත්තු වෙන්න එපා. ඔයා collagen එකක් පාවිච්චි කරනවා නම් කවුරු හරි කියනවා නම් මේ collagen එකට සුදු වෙනවා කියලා සුදු වෙන්නේ නැහැ. collagen එකකින් වෙන්නේ අපේ skin එක bright කිරීමක්, skin එක පැහැපත් ග්ලෝ කිරීමක් තමයි සිද්ධ වෙන්නේ සහ අපේ නියපොතු වලට හිස කෙස් වලට ස්කින් එකට පෝෂණයක් ලැබෙනවා තමයි වෙන්නේ. කොලජන් එකකින් සුදු වීමක් වෙන්නේ නැහැ. ඉතින් කවුරු හරි කොලජන් එකකින් සුදු වෙනවා කියලා කිව්වනම් ඔයා ඒ කොලජන් එක පාවිච්චි කරන්න එපා. එහෙනම් ඒක කොලජන් එකක් නෙවෙයි. කොලජන් එකකින් ඇත්තම රිසල්ට් එක තියෙන්නේ ස්කින් එක ග්ලෝ බ්‍රයිට් කරනවා. පැහැපත් වීමක් තමයි සිද්ධ වෙන්නේ සහ ස්කින් එකට නියපොතු වලට කොණ්ඩෙට පෝෂණයක් ලැබීමක් තමයි සිද්ධ වෙන්නේ. ඉතින් මේ කොලජන් එකෙන් මට ලැබුණු රිසල්ට් විදිහට කියන්න පුළුවන්
මේකට නියපොතු නම් හොඳට වැවෙනවා. හොඳ ඝනකමට නියපොතු බවා ගන්න ඔන්න ඔයාට පුළුවන්. ඔයා නියපොතු බවා ගන්න ආස කෙනෙක් නම් ඔයාට පුළුවන් මේ කොලජන් එක පාවිච්චි කරන්න. මේකට දෙවෙනි සතියේදී විතර වගේ හොඳට පැහැදිලිව බලා ගන්න පුළුවන් අපේ නියපොතු හොඳට වර්ධනය වෙනවා. සාමාන්‍යයෙන් මේ කොලජන් එක මම බොන්න පටන් ගත්තට පස්සේ සති එකහමාර ඇතුළත මගේ නියපොතු හොඳට ඝනකමට වර්ධනය වෙන්න ගත්තා. සාමාන්‍යයෙන් කැඩෙන නියපොතු තියෙන කෙනෙක්ට ඔන්න මේ කොලජන් එක පාවිච්චි කරන්න පුළුවන්. හොඳට නියපොතු ඝනකමට වර්ධනය කරගන්න පුළුවන්. ඒ වගේම කොණ්ඩෙටත් යම්කිසි පෝෂණයක් ලැබුණා කියන එක මට සාමාන්‍යයෙන් හිතෙනවා. හැමටත් පෝෂණයක් ලැබුණා. හැබැයි එහෙම සුදු වීමක්, බ්‍රයිට් වීමක්, ග්ලෝ වීමක් මට නම් මේ කොලජන් එකෙන් එහෙම බලා ගන්න බැරුණා. මාස දෙකකට ආසන්න කාලයක් පාවිච්චි කරනකොට ඕනම කෙනෙක්ට රිසල්ට් එකක් හම්බ වෙනවා. ඒක එක්කෙනාගේ ස්කින් එක මත වෙනස් වෙනවා. සමහර විට මේක මට රිසල්ට් නැති වුණාට මේ ඔයාලා පාවිච්චි කරන ඔයාලට රිසල්ට් තියෙන පුළුවන්. ඉතින් මට මේකෙන් ලැබුණ රිසල්ට් එක තමයි නියපොතු සහ කොණ්ඩේ. කොණ්ඩේ වැවුණා කියන්න බෑ. කොණ්ඩේ අර ගැලවිලා යන එක. ඒ දේවල් අඩු වෙනවා. අනිත් එක තමයි මම මේකට ආස නැති තව හේතුවක් තමයි මේක උදේට කූල් වතුරත් එක්ක බොන්න කියලා තියෙන නිසා මම ඒකට ආසත් නැහැ. අත් තමයි මේක කල එකට මම ආස නැහැ. සාමාන්‍යයෙන් උදේ පාන්දර හිස් බඩ මෙන්න මේ වගේ කල එක තියෙන ඩ්‍රින්ක් එකක් මගේ බඩට බදා ගන්න මම කැමති නැහැ. ඉතින් මට ඇත්තටම බයයි. ඉතින් ඒ වගේම තමයි මම දීර්ඝ කාලයක් තිස්සේ හරි ආසාවෙන් පාවිච්චි කරන කොලජන් එකක් තියෙනවා. මම ඉතින් ඒ ගැන වීඩියෝ එකක් මගේ ඊළඟ වීඩියෝ එකේදී මම ඒ කොලජන් එක ගැන අනිවාර්යයෙන්ම කතා කරනවා. මොකද මට මේ කොලජන් එකට වඩා මම මේ පාවිච්චි කරපු කාලයක් තිස්සේ මම පාවිච්චි කරපු ඒ කොලජන් එකට මට හොඳ රිසල්ට් එකක් තියෙනවා. ඉතින් මම ඒක ඊළඟ වීඩියෝ එකකින් ඔයාලත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් මම හිතනවා මෙන්න මේ ග්ලූටා කොලජන් පින්ක් එක ගැන ඔයාලට අවබෝධයක් ලැබෙන්න ඇති කියලා. ගොඩාක් කටිය මේ කොලජන් එක ගැන කියන දේවල් සහ මම කියන දේවල් එක්ක ඔයාලට සංසන්දනය කරලා මේ කොලජන් එක පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම මේ කොලජන් එක දැනට පාවිච්චි කරන අය ඉන්නවා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාගෙන යන්න. මොකද මේ කොලජන් එක ගන්න හිතාගෙන ඉන්න අයට ගොඩක් උදව් වෙයි ඔයාගේ කමෙන්ට් එක. ඉතින් මම හිතනවා ග්ලූටා කොලජන් එක ගැන ඔයාලට අවබෝධයක් ලැබෙන්න ඇති කියලා. ඉතින් මම ගොඩක් ආසාවෙන් පාවිච්චි කරන කොලජන් එක ඊළඟ වීඩියෝ එකෙන් මම අනිවාර්යෙන් අරන් එන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් අදට ගිහින් එන්නම්. Thank you for watching. Bye.